ගමරාලාලා ගෙදරට බණ කිව්වා යන්න ඕන සයිමලා ගෙවල් පැත්තේ සයිමත් යනවාද කියලා බලන්න. සයිමන් ඒවන් අද ගමරාලාලා ගෙදර බණ කිව්වා නේද? ඔබ යන්නත් ඒ පැත්තට ගිහින් එන්න. අප්පට තේරිය ඕනේ බං. යන්න ඕනේ පැත්තට ගිහිල්ලා අපි කුරුම්බෙක කඩන්න යමු. ඔව් අද ඔක්කොම ගමරාලාලා ගෙදරනේ. ගමරාලාලා වෙලේ කාරුවත් නැහැ. එදත් මතකනේ කඩන්න උන්නේ නැහැ. අද ගිහිල්ලා බණ ටිකක් අහලා අපි දෙන්නම පයින්මු. යෝනෝ අර ගමරාලාලා පොල් මණ්ඩිය අර කෙලවරේ ගහේ. ඒකේ බං වැවර හරි රසයි. උඹ දන්නවනේ සයිමා. අපි දෙන්න ඔය මුළු වෙල්ලේ ආයෙම කුරුම්බ බීලා තිනවනේ. මොන ගහේද රස තියෙන්නේ මොන ගහේද රස නැත්තේ කියලා අපි දන්නේ නැද්ද? නේද බං? සයිමන් ජෝන් බණ ගෙදර ආව එහෙනන්නේ. ඔය හරියින් වාඩි වෙල්ලකෝ එහෙනම්. මම තේ එකක් එවන්න ওই පැත්තට. කවදාවත් නැතු මුන් දෙන්න මොකද බණ ගෙදර ආවේ? මට නම් සකයි මගේ ඔඩියෝ දෙන්න මොකක් හරි ජුබ්බරයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. සයිමන් තේ දීවනේ. මේක කැපිලා යමන් බං ඔය අපේ පැත්ත පාරට. උඹ යමන් ඉස්සෙල්ලා මං හිමීට එන්න. සයිමන් ඔය ටෝච් එක ගෙනාව නේද? උඹ ඉස්සර වෙයන්කෝ එහෙනම්. යකෝ රෑ විදිනකොට දුර වැඩිද මන් දන්නේ. යමුකෝ බලන්න. සයිමෝ අර වල්ලන හොඳයි මචං. ඒකේ තේදි පහක් කඩුම්බා. ඔව් උඹට කුරුම්බ බොන්න බෑනේ. නේ උඹට පුළුවන් ගස් නගින්න නේ බා. යෝනෝ මම පාර දිහා බලාගෙන ඉන්නම්. අද උඹ නගපන් බම ඒ කකුලක් තමාරේ ටික. ඉඳපන් මම නගින්න. උඹ හැමදාම මා බිල්ලට දීපනේ කරේ. යෝනෝ පාර දිහා බලපන්. හරි උඹ කඩපන් මම බලන් ඉන්නේ. මෙලෝදියක් පේන්නේ නැහැ බං. ටෝච් එක උඹ යතේ. මේ මකර දිග වැලක් අහුණා බං මට. ඕන මන් දාම බලපන් ඔය මොකද්ද කියලා. යකෝ මේ හෙන පිඹුරුතඩියේ බහැපන් ජෝනෝ මම දුවනවෝ. සයිමෝ ඉඳපන් මමත් එනවෝ.